ආයුබෝවන් දසමහා යෝධයන් ගැන අපි අරගෙන ආපු වීඩියෝ සීරිස් එකෙන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය තීරණාත්මක සමයකදී රට එක්සේසත් කිරීමට දුටුගැමුණු මහරජතුමාට අසීමිත ශක්තියක් ලබා දුන් දසමහා යෝධයන් අතුරින් 6 වැනි සෙන්පතියාණන් වූ වේළුසුමන යෝධයා පිළිබඳවයි. දසමහා යෝධයන් අතරින් වේළුසුමන සුවිශේෂී වූයේ ඔහුගේ අසම සම වේගය නිසායි. ඔහු සටන් බිමේදී දැක්වූ වික්‍රමය කෙතරම් දෙයත් එළාර රජුගේ සේනාවට ඔහු සැබෑ අභියෝගයක් විය. කෙසේ වෙතත් මෙම විශ්මිත වේගය ඔහුට ලැබුණේ කෙසේද? ඔහු දුටුගැමුණු රජුගේ ජයග්‍රහණයේ රහස බවට පත් වුණේ කොහොමද? අපි ඒ වික්‍රමාන්විත කතාවට සවන් දෙමු. එහෙනම් අද වීඩියෝ එකට යන්න කලින් අතීත පියවර YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලම තියාගන්න. වේළුසුමන යෝධයාගේ උපත සිදු වූයේ දකුණු ලක මහවෙල දැන් මහවැලිය නම් වූ ගමෙයි. ඔහුගේ පියාණන් වුණේ සුමන නම් වූ ගම් ප්‍රධානියයි. මහා වංශයේ සඳහන් වන පරිදි වේළුසුමන උපත ලබන මොහොතේ ඔහුගේ පියා සතු වූ වේළු නම් වූ ගම් දහසකින් යුත් ප්‍රදේශයක් සින්න විය. මෙම අහිමිවීම සහ ඔහුගේ පියාගේ නම සුමන මුල් කරගෙන කුමාරයාට වේළුසුමන යන නම තැබූ බව සඳහන් වෙනවා. කුඩා කල සිටම වේළුසුමනගේ සිරුරේ සුවිශේෂී ගුණාංග දක්නට තිබුණා. ඔහුට කාය ශක්තියට වඩා උපතින්ම හිමි වූයේ අන් කිසිවෙකුට සම කළ නොහැකි අසීමිත ධාවන වේගයකි. ඔහුගේ ධාවන වේගය පිළිබඳ සඳහන් වන ප්‍රධානතම ජනප්‍රවාදය වෙන්නේ ඔහුට අශ්වයෙකු සමග තරඟ කොට ජය ගැනීමට හැකි වීමයි. ඔහු දිනක් අශ්වයෙකු පිටුපසින් දුව ගොස් එහි වලිගයෙන් අල්ලා අසුගේ වේගයටම දිව යමින් අසුව පාලනය කිරීමට සමත් වුණා. එමෙන්ම ඔහු රථයකට බඳින ලද අශ්වයෙකුගේ වේගයටම දුව යමින් රථයේ ගමන් කළ පුද්ගලයා සමග කතා බස් කිරීමට පවා සමත් වූ බව කියවෙනවා. මෙම සුවිශේෂ දස්කම් නිසාම ගම්වාසීන් සහ අවට ප්‍රදේශවාසීන් අතර වේළුසුමන ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුණා. මේ කටකතා කාවන්තිස්ස රජතුමාගේ කනට වැටීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. දුටුගැමුණු කුමරුගේ අනාගත යුද්ධය සඳහා සේනාව සූදානම් කළ කාවන්තිස්ස රජතුමා වේළුසුමනගේ අසම සම වේගය පිළිබඳව දැනගත් විට ඔහුව තම සේවයට බඳවා ගැනීමට තීරණය කරා. රාජවාසලට පැමිණි වේළුසුමන ඔහුගේ ශක්තිය සහ වේගය පරීක්ෂා කිරීම සඳහා විවිධ අභියෝගවලට ලක් වුණා. ඔහු සියලු අභියෝග පහසුවෙන් ජයගත්තා. එහිදී රජු ඔහුට වටිනා අශ්වයෙකු සහ කඩුවක් තෑගි කළ බව සඳහන් වෙනවා. මෙම අශ්වයා සටන් බිමේදී ඔහුගේ විශ්වාසවන්ත සඟයා වුණා. වේළුසුමන දසමහා යෝධයන්ගේ ගෞරවනීය තනතුරට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රධාන කාර්ය බවට පත් වුණේ කඩුව සහ අසු භාවිතයෙන් සතුරාට වේගයෙන් පහර දී පසුබැසීමේ උපාය මාර්ග දියුණු කිරීමයි. සටන් බිමේදී ක්ෂණිකවම සතුරා ළඟට ළඟා වී පහර දීමට ඔහු දැක්වූ හැකියාව අතිවිශාලයි. වේළුසුමනගේ සැබෑ වික්‍රමාන්විතය ඇරඹුණේ දුටුගැමුණු රජු එළාර රජු සමග කළ රට එක්සේසත් කිරීමේ මහා සටනේදී. දසමහා යෝධයන් අතරින් වේළුසුමන සහ තේරපුත්තාබේ යන යෝධයන් දෙදෙනා හැර අනෙක් යෝධයන් 8 දෙනා දුටුගැමුණු රජුගේ පියාණන් වුණ කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු කෙටි කලකට අතිරේක සේවකයන් ලෙස රුහුණ රැඳී සිටියා. ඒත් වේළුසුමන යෝධයා තේරපුත්තාබේ යෝධයා සමග කෙලින්ම දුටුගැමුණු රජු සමග සම්බන්ධ වී රජු රජ රටට ගමන් කරන සෑම අවස්ථාවකම රජුට පසුපසින් ගමන් කරා. රජුගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස ඔහු කටයුතු කරා.
වේලුසුමන ප්‍රකට වූයේ සටන් බිමේදී ඔහු අශ්වයා පිට සිටියේදී දැක්වූ සටන් විලාසයෙනි. ඔහු තම අශ්වයාගේ පිටමත සිටියේදී කඩුවක් භාවිතා කරමින් සතුරු සෙබළුන් වේගයෙන් කපා දමන ලදී. සතුරාගේ ගමනට බාධා කරමින් වේගයෙන් සතුරා අතට කඩා වැටි ක්ෂණිකව ඉවත් වීමට ඔහුට හැකි වුණා. මේ සතුරාට විශාල ව්‍යාකූලත්වයක් ඇති කරා. ඔහු තම කඩුවෙන් සතුරු සෙබළුන්ගේ හිස් කපා දැමීමටත් සතුරන්ගේ අත්පා කපා දමා ඔහුට සටන් කිරීමේ හැකියාව නැති කිරීමට සමත් වුණා. දසමහා යෝධයන්ගේ පොදු වික්‍රමය වූ විජිතපුර බලකොටුව අල්ලා ගැනීමේ සටනේදී වේලුසුමන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. බලකොටුවට ඇතුළු වීමට මාර්ගයක් විවරූ පසු වේලුසුමන සිය අශ්වයා පිටින් වේගයෙන් බලකොටුව තුළට කඩා වැටි බලකොටුවේ ආරක්ෂකයන් අතරට ගොස් ඔවුන් විනාශ කිරීමට පටන් ගත්තා. ඔහුගේ වේගවත් ක්‍රියාකාරීත්වය නිසා බලකොටුව අභ්‍යන්තරයෙන් සතුරාට සිදු වූ හානිය අතිවිශාල වුණා. දසමහා යෝධයන් ලෙස වේලුසුමන යෝධයා රජුට දැක්වූ සහාය නිසාවෙන් රට එක්සේසත් කිරීමෙන් පසුවද ඔහු රජුගේ සමීපතම සෙන්පතිවරයෙකු ලෙස කටයුතු කරා. දුටුගැමුණු රජතුමා විහාර ආරාම ඉදිකිරීමේදී විශේෂයෙන්ම රුවන්වැලි සෑය වැනි දැවැන්ත ඉදිකිරීම් වලදී වේලුසුමන ප්‍රමුඛ දසමහා යෝධයෝ රජුට නොයෙක් අයුරින් සහයෝගය ලබා දුන්නා. ඔවුන් රජුගේ ආරක්ෂක කටයුතු වලට දායක වූවා සේම ඉදිකිරීම් කටයුතු වලදී ශ්‍රම දායකත්වයද ලබා දුන්නා. වේලුසුමන යෝධයාගේ චරිතය තුළින් අපිට ඉගෙනගත හැකි වැදගත්ම පාඩම නම් ඕනෑම යුද්ධයකදී හෝ අභියෝගයකදී හුදෙක් ශක්තියට වඩා උපායශීලී වේගය සහ නිවැරදි තීරණ ගැනීම කොතරම් වැදගත්ද යන්නයි. වේලුසුමන තම උපතින් ලැබූ ධාවන ශක්තිය යුද්ධ ජයග්‍රහණය සඳහා ඵලදායීව යොදා ගැනීමට සමත් වුණා. වේලුසුමන යෝධයාගේ කතාව සිංහල ජාතියේ වික්‍රමාන්විත ධෛර්ය මැනවින් පෙන්නුම් කරනවා. වේලුසුමන යෝධයාණන් වැනි විරුවන්ගේ කතන්දර සදාකාලිකවම ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනු ඇත. ඔවුන්ගේ කැපවීම නිසා ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ලක්දිව එක්සේසත් කිරීමට දුටුගැමුණු රජතුමාට හැකි වුණා. අපි නැවතත් මෙවැනිම වූ තවත් විශ්මිත ඓතිහාසික කතාවකින් හමුවෙමු. අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ දසමහා යෝධයන් ගැන ඔයාලා දන්න දේවලුත් අපිට කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.